Hi guys, welcome back to our YouTube channel. ඔන්න තවත් vlog එකක් අරගෙන ආවා. මේ අපි 2026 අවුරුද්දේ අනුරාධපුරේ වඳින්න ගියපු trip එක. ඉතින් මුලින්ම මේ අපි උදේ කෑම කන්න මග නවත්තපු තැන හරිම ලස්සන තැනක්. වතුර නම් චුට්ටක් බොර පාටයි තමයි වැස්සත් එක්ක. ඒ වුණාට හරිම ලස්සන නිස්කලංක තැනක්. ඉතින් මේ ගමනේදී මමයි මගේ මහත්තයයි අපේ අම්මයි තාත්තයි මහත්තයාගේ අම්මයි අපි 5 දෙනාම යනවා. මේ පාර අපි විශේෂ තැනකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ තමයි රාජාංගනේ ඩෑම් එක. අපි මීට කලින් ගිහින් නැති තැනක්. ඒක ගොඩක් වෛරල් වෙලක් තිබ්බනේ පහුගිය දවස්වල. ඉතින් අපි මේ ගමනේදී එතෙන්ටත් යන්න දාගත්තා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්නකෝ. තෙරක් නොමැති සිතිවිලි සයුරක් මැද සරණ විටදී රැයගෙවෙන තුරාවට මහද සෙනෙහි ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිබඳේ නිදිලොව වෙත එතෙර වන්න නිබඳේ වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සැදෑදුරලුව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ රාජාංගනේ ඩෑම් එක ගාවට. එතන හරිම ලස්සන තැනක්, හරිම ලස්සන පරිසරයක් තිබ්බේ. ඩෑම් එකෙන් උඩ පාර නම් වහලා තිබ්බේ. පල්ලෙහා පාරෙන් ආවහම තමයි අපිට මේ තැනට එන්න පුළුවන් වෙන්නේ. හරිම ලස්සනයි. වාහන ගොඩක් කැරලා තිබ්බේ නැහැ. ඒ වගේම පාලම උඩින් වතුර දාන තරම් වතුර පාරකුත් තිබ්බේ නැහැ. ඉතින් පරිස්සමට නාන්න පුළුවන් තැනක් තමයි මේක. හරිම ලස්සන දර්ශනයක් තමයි අපිට මෙතනින් ඉඳන් බලද්දි පේන්න තිබ්බේ. ඉතින් ඔයාලත් බලන්නකෝ මේකේ ලස්සන. දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුනා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා රාජාංගනේ ඩෑම් එක ගාවත් ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි පිටත් වුණේ තන්තිරිමලේ යන්න. මේ තන්තිරිමලේ යන අතරමඟදී අපි තේ බොන්න නතර කරපු ප්ලේස් එක චූටි අලපාරක් ළඟින් ගලාගෙන යන තැනක්. හරිම ලස්සන තැනක් එතනත්. ඊට පස්සේ අපි මග දිගට අඹ හැම අරගෙන කෙලින්ම ගියේ තන්තිරිමලේ රජමහා විහාරය වැඳ පුදා ගන්න. අපි කියපු වෙලාවෙ නම් ගොඩාක් අවුව සැරයි. ඉතින් මේ මෙතෙන්ට යනවා නම් ගොඩක් දුරට හවස් වරුවක යනවා නම් තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද ඒ තරම් තද අවුවක් තමයි මේ හරියට තියෙන්නේ. ඒ වුණාට උඩට ගියාම බෝමළුවට ගියාම මෙතන තියෙන අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක්. ඉතින් එතන දැනෙන සිසිලසත් එක්ක අර ගමන් මහන්සිය ඔක්කොම නැති වෙලා යනවා.
තන්තිරි මලේ වැඳ පුදාගෙන අපි ඊට පස්සේ කෙලින්ම ගියා අපේ නවතැන් පොළට. අපි ගිය පාර නතර වෙච්ච කබානයිකේම තමයි මේ පාරත් නතර වුණේ. ඒ මොකද කියනවා නම් අපි පහවදා උදෙන්ම කිරිපිඩි පූජාව හදාගෙන යන්නනේ හිතාගෙන ආවේ. ඉතින් මෙතන හැම දෙයකටම පහසුකම් තියෙනවා. අපිට පිරිසිදුවට පිළිවෙලට ඒ දේ කරගන්න පුළුවන් නිසා තමයි අපි ඒ කබානයිකම මේ පාරත් තෝරගත්තේ. ARI පැරඩයිස් කියන කබානයික. 5 දෙනෙකුට හොඳට ඉඩකඩ ඇතුව ඉන්න පුළුවන්. රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් ඒක. ඊට පස්සේ රෑ වෙනකොට අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ආවා. එදා පොය දවසට කියන්නේ පොසොන් පොය දවසට දවස් 2කට 3කට කලින් අපි මේ ගමන ගියේ. ඉතින් පින්කම් ගොඩක් තිබ්බා. හැබැයි සෙනඟ ගොඩක් හිටියට කිසිම බාධාවක් උනේ නැහැ. අපිට නිදහසේ වැඳ පුදා ගන්න අවස්ථාව ලැබුණා. ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ ගාවත් ප්‍රාර්ථනාවක් කරලම තමයි අපි ආපහු එන්න පිටත් වුණේ. ඊට පස්සේ රෑ කෑමත් අරගෙන අපි ඉක්මනට කබානකට ආවා. මොකද හෙට පාන්දරම නැගිටින්න තියෙනවනේ කිරිපිඩි පූජාව සූදානම් කරන්න. ඉතින් පාන්දර 3ටවත් නැගිටින්න ඕනේ නිසා අපි ඉක්මනට ඇවිල්ලා නිදාගත්තා. පහෝදා උදෙන්ම ඊටම් පිරිසිදුවට කිරිපිඩි පූජාව සකස් කරගෙන රුවන්වැලි මහා සෑය වඳින්න අපි පිටත් වුණා. මල්ලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මියන තුරා ආදරේ කියන්නම් පුදුල සඳ මඩල දුටුන තරවටුනා තමයි කිමද මේ තරම් මේ ගැන ඉනහෙන්නට කාරණා මුණරතු වෙලා දෙනටින් කඳුළු පනින තුරු වෙලියට ඔහුම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා හිනා වෙනකොට ඔබ ලස්සනයි උමා. සමන්ත බඩු ආසම සමයේ ප්‍රයිලෝක තිබු වීදුවන පිරිසකර කරන පාර. එතකොට කියනවා මටත් ටිකක් දෙන්න කියලා. එතකොට අග්ගයං කමලේ සම්ම සම්දිත්තික කාලික අගච්ඡයං කමලේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.
උදේ කිරිපිඩු පූජාවත් පූජා කරලා අපි ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. ඒ එන අතරමඟ අපි දඹුල්ල හරහා කියන්නේ සීගිරියට ගිහින් එන්න උවමනාවක් අපිට තිබ්බා. ඉතින් ඒ යන ගමන් අපි රිටිගල ආරණ්‍ය සේනාසනය බලන්නත් පිටත් වුණා. ඉතින් යන පාරේදී නම් අපිට හරියටම බය හිතුණා මේ පාරේ යනකොට අලි හැම ඉන්නවා ඇති කියලා. දවල් වෙලාවෙ ගියපු හින්දාද මන්ද කලියෙක්වත් අපිට දකින්න නම් උන්නේ. හැබැයි මේ තැන නම් අපි අනිවාර්යෙන් බලන්න යන්නම ඕන තැනක්. ඒ කාලේ තිබ්බ ශ්‍රී ලාංකික ප්‍රෞಢත්වය අපිට විදහාමාන කරන තැනක් විදිහට මේ තැන අපිට කියන්න පුළුවන්. හරිම නිස්කලංක පරිසරයක් තමයි තිබ්බේ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරපු ලස්සන තැනක්. ඉතින් ඔයාලත් යනවා නම් අනිවාර්යෙන් මෙතෙන්ට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අනුරාධපුර ගමන ඉවර වුණේ. ඊළඟට තව අරගෙන එන්න තියෙනවා දෙහිවල සූ එකේ සිංහපැටියත් එක්ක ගත්ත වීඩියෝ ක්ලිප් එක. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. බයි.